The people came to see what Jesus is going to do, and Jesus spoke to the spirit and cast it out. And that very moment, the spirit came out of that man, of that boy. ජේසුස් වහන්සේ දකින්න සමූහය එනවා උන්වහන්සේ මේ ආශුද්ධාත්මයට තරවටු කරනවා එතකොට ඒ ආශුද්ධාත්මය එකෙනෙහිම දුරු වෙනවා. And the spirit cried, rent him sore, and came out of him, and he was as one dead, in so much that many said, is dead. Jesus took him by the hand, lifted him up, and he arose. And when he came into the house, his disciples asked him privately, why could not we cast him out? And Jesus said unto them, this kind can come forth by nothing but by prayer and fasting. එතකොට දැන් ආත්මය මොරගහලා සලිත වෙලා පිටතට ආවා. ඒ මිනිස්සු කිව්වා දැන් නම් ඔහු මැරලාද කොහෙද කියලා. ඊට පස්සේ 28 වෙනි වගන්තියේ කියනවා උන්වහන්සේ ගෙට පිවිස කල ශ්‍රාවකයෝ කතා කොට ඒ ආත්මය දුරු කරන්නට අපට නොහැකි වූයේ මන්දැයි උන්වහන්සේගෙන් රහසින් විචාර බව. උන්වහන්සේද යාඥාවෙන් මිස අන් මගකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකියයි ඔවුන්ට වදාළ සේක. Can I have the translation of 30? 29, yeah. And said unto them that this kind come forth nothing but prayer and fasting. මේකේ සඳහන් කරනවා යාඥාවෙන් මිස කියලා. මම දන්නේ ඔයගොල්ලන්ගේ බයිබල් වල කොහොමද තියෙන්නේ කියලා. නමුත් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන්නේ निराहार ශීලය සහ යාඥාවෙන් කියලා. ඒක කියනවා fasting and prayer. එතකොට fasting කියලා කියන එක මේ ආහාර වලින් fast කිරීම විතරක් නෙවෙයි. fast කියලා කියනකොට අපිට යම් හැඟීමක් එනවාද ඒ thoughts fast කරන්නත් පුළුවන්කම තියෙනවානේ. ඒතර උන්වහන්සේ කියන්නේ යාඥාවෙන් සහ निराहाරයෙන්. निराहाරය අපිට එන සිතුවිලි නවත්වා ගැනීම හා සමාන අදාළ දෙයක් වෙන්නත් පුළුවන්. Hallelujah. So here we find Jesus casting out the demon, the boy getting healed, and the disciples who were watching Jesus do that. When Jesus was alone, they came and asked him, why is it that we were not able to cast out the spirit? And Jesus said, spirit goes with fasting and praying. Now what kind of spirit was Jesus talking about? Not the spirit from the boy, but the spirit of unbelief that the disciples had. The problem was not with the authority. The problem was not with the power. The problem was when the disciples saw this boy having this manifestation, they also, like the father, went into unbelief. But the difference between the father and the disciples is, the father has absolutely zero word of God, and therefore he has no faith, and Jesus said, faithless, the level. Whereas the disciples, they have done this before, they have cast out demons before, but now in this situation, their unbelief was much higher than the faith. And that's why Jesus said, it is not that the demons were not obedient to you, no, but it was your unbelief that blocked the power of God from operating. So why do you fast and pray? You don't fast and pray to cast out demons from others. You fast and pray to cast out your unbelief from yourself. හරි. මම මෙහෙම අහනවා. කාට හරි හිතනවද අනේ ස්වාමිනී මගේ ඇදහිල්ල මදි කියලා මම පොඩක් අහනවා දැන් ඔබ යන ප්‍රශ්නේ තුල දැනනවා නම් මගේ ඇදහිල්ල මදි නිසායි මට මේක අත්දකින්න බැහැ කියලා මම පොඩක් කියනවා පොඩ්ඩක් අත උස්සන්න කියලා එහෙම අවස්ථාවක් කියන අය ඉන්නවනේ. හරි. ඇදහිල්ල මදි කියලා හිත ඇතුලේ හිතනවද කවදා හරි? දැන් අපි මොකද කරන්නේ ගන්න මේ ගැඹීම බලන්න දැන් දුෂ්ට ආත්මයක් ඉන්නවා තාත්තා එනවා ඒ තාත්තගේ අරමුණු ફોකස් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔහු දකපු දේ ගැන. එතකොට උන්වහන්සේගේ ගෝලයන්ට මේ දුෂ්ට ආත්මය දුරු කරන්න බැරි වෙනවා. දැන් මේ තාත්තා ජේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ කතා කරන්නේ තාත්තට විශ්වාසයක් නැහැ. තාත්තට විශ්වාසයක් නැහැ කියන අපේ සාධක කොහෙන්ද හොයන්නේ? තාත්තා ඇවිල්ලා කියන්නේ ජේසුස් වහන්සේට හැකිනම් සුව කරන්න කියලා. එතකොට මේ හැකිනම් ඔබට හැකිනම් කියලා
ජීවිතේ කවදා හරි දවසක ඔබේ ආඥාවට පිළිතුරක් හම්බෙන්නේ නැතිකොට දෙවියන් වහන්සේට පුළුවන්ද දෙවියන් වහන්සේට හැකිද කියලා හිතුණා නම් ඇයි උන්වහන්සේ කරන්නේ නැත්තේ කියලා හිතුණා නම් ඔබේ ફોකස් එක තියෙන්නේ තාමත් ප්‍රශ්නය ඇතුලේ. එතකොට ඒ වගේ අයට ජේසුස් වහන්සේ කිව්වේ ඇදහිල්ල හීන ජනතාවනි. ඒ කියන්නේ මේ තාත්තගේ ඇදහිල්ල තිබුණේ 0 level එක 0යි කියන තැන. ඒකට හේතුව මොකද්ද? තාත්තා දෙවියන් වහන්සේගේ වචනය නෙමෙයි විශ්වාස කරේ. ඒ තාත්තට දෙවියන් වහන්සේ කියන වචනයක්වත් ඇදහිල්ලක් එන්න වචනයක් තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ ඇවිල්ලා කිව්වේ ඒ තාත්තා අහලවත් තියෙන ඒ තාත්තට යම් අරමුණක් දැනුවත්කමක් තිබුණා ජේසුස් වහන්සේ ගාවට ආවොත් සුව කරන්න පුළුවන් වෙයි කියලා. උන්වහන්සේ තාත්තා කිව්වේ නෑනේ ඇවිල්ලා ස්වාමීනි මට විශ්වාසයි ඔබ වහන්සේ මගේ දරුවව සුව කරනවා කියලා. ඔහු කිව්වේ හැකිනම් සුව කරන්න කියලා. එතකොට මේ තාත්තට ජේසුස් වහන්සේගේ වචනය ගැන තිබ්බ ඇදහිල්ල 0. එතකොට ඔහුගේ සම්පූර්ණ අරමුණ ફોකස් එක ප්‍රශ්නයට දීලා තියෙනවා. එතකොට ඒ වගේ අයට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කියන්නේ ඇදහිල්ල හීන ජනතාවනි කියලා. අපි කියමු මෙතන ඉන්නවා තවත් අය එනම උන්වහන්සේ ගාවට යාඥා කරනවා ස්වාමිනී මට විශ්වාසයි සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ මේකට පිළිතුරක් අරන් එනවා කියලා ඉන්න අය. ඒගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඇදහිල්ල සම්බන්ධයෙන් නෙමෙයි. ඒගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ මොකද ජේසුස් වහන්සේගේ ගෝලයෝ මීට කලින් දුෂ්ටාත්ම දුරු කරලා තිබුණා, රෝගීන් සුව කරලා තිබුණා. නමුත් ඔවුන්ට මෙතන බැරි වුණා මොකද මේ තාත්තා ඇවිල්ලා මේ රෝගය ගැන එච්චර ලොකුවට කතා කරා. අපි දකිනවානේ තාත්තාගේ වචන අහපු ගෝලයෝ හිතුවා තාත්තාගේ වචන අහන් ඉන්නකොට මේ ගෝලයන්ට ජේසුස් වහන්සේ කියපු වචන අමතක වෙන්න ඇති. ඒතකොට මේ තාත්තා කියනවා මේක මේ විදියයි මේක මේ විදියයි මෙහෙමයි කියනකොට ගෝලයන්ගේ ફોකස් එක ඔහුගේ කලින් ආත්ම දුරු කරපු මතකය අමතක වුණා. ඔවුන් තුල දෙවියන් වහන්සේ උන්ට තියෙන අධිකාරී බලය අමතක වුණා. දැන් අර තාත්තා කියපු දේ සහ මේ දකින්න දෙයට සම්පූර්ණයෙන් ගෝලයන්ගේ අරමුණ ඇවිල්ලා ගෝලයන්ට මොකද වුනේ? ඇදහිල්ල නෙවෙයි නැති වුනේ. ඔවුන්ගේ විශ්වාසය අඩු වුණා. එතකොට ජේසුස් වහන්සේට ගාවට මේ ගෝලියෝ ටික ගිහිල්ලා පස්සේ අහනවා ස්වාමිනී රහසින් අහන්නේ ඒකත් හොඳ මේ ප්‍රයිඩ් එක මේ ඔවුන්ට කැමතිුන්නේ නැහැ පෙන්නන්න ඇයි අපිට බැරි වුනේ කියලා. බහැපත්කමක් නෙවෙයි එතන තියෙන්නේ. රහසින් ඇවිල්ලා යන්නේ ඇයි අපිට බැරි වුනේ කියලා. ජේසුස් වහන්සේ මෙතන කියනවා මේ જાතිය කියන්නේ මේක කියනවා this kind. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක කියන්නේ this kind කියලා. නැති කරන්න පුළුවන් වෙන්නේ යාඥාවෙනුත් නිරාහාරෙනුත් කියලා. හැබැයි මෙතන ජේසුස් වහන්සේ this kind කියලා කිව්වේ අර දුෂ්ටාත්මය ගැන නෙමෙයි. තේරුම් ගන්න. ඒ දුෂ්ටාත්මය ගැන නෙමෙයි ජේසුස් වහන්සේ මෙතන කියන්නේ. ජේසුස් වහන්සේ මෙතන තාත්තට නෙමෙයි කතා කරන්නේ. මේ වගන්තිය තාත්තට නෙමෙයි කතා කරන්නේ. ජේසුස් වහන්සේ මේ වගන්තිය කතා කරන්නේ ගෝලයන්ට. ඒතර ගෝලයන්ට මේ ප්‍රශ්නේ මොකද්ද? ඇදහිල්ල සම්බන්ධයෙන් නෙවෙයි විශ්වාසය සම්බන්ධයෙන්. ඒතර විශ්වාසයේ මදකම. දැන් ජේසුස් වහන්සේ this kind කියලා කියන්නේ මේ જાතිය කියලා කියන්නේ දුෂ්ටාත්මය නෙවෙයි. ගෝලයන්ට තිබිච්ච ප්‍රශ්නය විශ්වාසයේ හීනකම. විශ්වාසයේ හීනකමට තියෙන උත්තරය තමයි යාඥාව සහ නිරාහාරය. Praise the Lord. So we also go through these battles in life that we have the faith to believe that Jesus is capable of doing things that he has promised, but at the same time there is so much of unbelief. The unbelief is greater than belief, and that's why Jesus gave us a solution that this unbelief which is in me, which is in each one of us, this unbelief can be destroyed by prayer and fasting. Hallelujah. Hallelujah. So with prayer and fasting, you are not casting out spirits from somebody else, but you are casting out that unbelief from yourself. Why? Because during fasting, all our weaknesses, spiritual weaknesses, they surface on top, and the more and more you use scriptures, the scriptures will destroy the unbelief in us. දැන් මේක තමයි අපි හැමෝටම තියෙන ගැටලුව. ඇයි අපි දේවස්ථානයකට එන්නේ දෙවියන් වහන්සේ වෙතට එන්නේ අපිට විශ්වාසයි අපි අදහනවා දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ ප්‍රශ්න වලට පිළිතුරු තියනවා කියලා. නමුත්
මේ අවස්ථාවේදී මා ඇතුළු මෙතන ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි අපේ විශ්වාසයේ මදකම. අපි කාටවත් කියන්න බෑ අපි සම්පූර්ණ වශයෙන්ම විශ්වාස කරනවා කියලා. යම් අවස්ථාවකදී කොයිම අවස්ථාවකදී අපි මේ අවිශ්වාසය කියන తත්වය අපි හැම තුලින් අපි හැමෝම යනවා. එතකොට ජේසුස් වහන්සේ මේ අවිශ්වාසය සම්බන්ධයෙන් අපිට දෙන විසඳුම තමයි යාඥාව සහ निराහාරය. निराහාරය කියනකොට අපි බලමු අපි निराහාරයක් අපි කිව්වොත් මම निराහාර ශීලයකට යනවා කියලා මම කරන්නේ මගේ ඇඟට කෑම දෙන එක නවත්තනවා. හරි? එතකොට මම තීරණයක් ගන්නවා උදේට හරි මම අද දවසේදී මම निराහාර ශීලය රකින්නවා කිව්වම මම මගේ ඇඟට කියනවා මම අද දවසේදී ඔයාලට කන්න දෙන්නේ නැහැ කියලා. අපි කියමු අල්ලපු ගෙදර හොඳ කලවණ තෙල් දාන සුවඳක් එනවා. එහෙම නැත්නම් කවුරු හරි කවදාවත් නැතුව ඉස්සරහ ගෙදර ඉන්න මිනිස්සු පාටියක් දීලා බත් එකක් අරන් එනවා. දැන් මගේ ඇඟ කියනවා දැන් මට කන්න ඕනේ අපරාධේ කඩට කෙලෙනවා. හැබැයි දැන් නිරාහාර ශීලය මම ඩික්ලෙයාර් කරලා ඉවරයිනේ මම තීරණයක් කරන් ඉවරයිනේ නිරාහාර ශීලයට යනවා කියලා. ඉතින් මම හිතනවා නෑ මං අද දෙන්නේ නෑ. ඉවසිල්ලේ කොහොම හරි ඒක මැඩ ගන්නවා. නෑ මං කන්නේ නෑ. ඕක වෙන දවසෙත් කනවා. මං කොහොම හරි මගේ මාංශයත් එක්ක සටන් කරනවා. එතකොට අපි දැන් දැනගන්න මගේ ශරීරය උන්වහන්සේ මවලා තියෙන්නේ කෑම කියන්නේ ශරීරයට අවශ්‍ය දෙයක්ද නිකන් ඕනේ නැති දෙයක්ද කියලා කියමුකෝ අපි. අවශ්‍ය දෙයක්. එතකොට කෑම අවශ්‍ය කෑම ප්‍රතික්ෂේප කරන්නට තරම් මගේ මනස ප්‍රබලයි. හරි? අවශ්‍ය කෑම ප්‍රතික්ෂේප කරන්න තරම් මගේ මනස ප්‍රබලයි. එතකොට ජීවිතයේ විශ්වාසය කියන එක අපිට අවශ්‍යද ඕන නැද්ද? ඒතර අවිශ්වාසය කියන එක අවශ්‍යද ඕන නැද්ද? අවිශ්වාසය අවශ්‍ය නැහැ. එහෙනම් කෑම කියන දේ අවශ්‍ය දේ ප්‍රතික්ෂේප කරන්න මගේ මනසට ශක්තියක් තියෙනවා නම් අවිශ්වාසය කියන අනවශ්‍ය දේ ප්‍රතික්ෂේප කරන්නට මේ මනසට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දේ අපි ඉගෙන ගත්තොත් අපේ ජීවිතයේ ගොඩක් යාඥාවලට පිළිතුරු අපි ගන්න යනවා. නිරාහාර ශීලය අපි රකින්නේ කාගේවත් ඇඟේ ඉන්න දුෂ්ටාත්ම දුරු කරන්න නෙවෙයි. නිරාහාර ශීලය අපි රකින්නවා නම් ඒක රකින්න ඕනේ අපේ ඇඟ ඇතුලේ ඉන්න මේ අවිශ්වාසය දුෂ්ටාත්මය දුරු කරගන්න විතරයි. තේරුම් ගන්න මම. Praise the Lord. Hallelujah. Let's go to Luke chapter 8. Luke chapter 8. And let's start with 22. And it came to pass on a certain day that Jesus went into a ship with his disciples. And he said to them, Let us go over unto the other side of the lake. And they launched forth. And as they sailed, he fell asleep, and there came down a storm of wind on the lake, and they were filled with water, and were in jeopardy. And they came to him and awoke him, saying, Master, Master, we perish. And Jesus arose and rebuked the wind and the raging of the water, and they ceased. And there was a calm. And Jesus said to them, Where is your faith? And they became afraid, wondered, saying one to another, What manner of man is this? For he commanded even the winds and the water, and they obey him. ලූක් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 22 සිට එක් දිනක් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමග ඔරුවකට නැගී අපි කොටට යමුයි ඔවුන්ට බදාලසේක. මෙහිදී උන්වහන්සේ කියන්නේ අපි කියලා. උන්වහන්සේ කියන්නේ නැහැ ඔබ කොටට යන්න යුතුයි නමුත් නැත්නම් මම කොටට යන්න අවශ්‍යයි කියලා. උන්වහන්සේ කියන්නේ අපි කොටට යමුයි කියලා. එතකොට ඊට පස්සේ වගන්ති වල කියනවා එවිට උන්වහන්සේ නිදාගත් සේක. සමන්න එවිට ඔහු ඔරුව දියක් කළහ. ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදාගත් සේක. එකල ඡන්ද මාරුතයක් නැගී විල මත හැමීය. ඔරුවට වතුර පිරෙත්ම ඔවුහු මහා අනතුරකට පත්ව සිටියා. ඔවුහු අවුත් උන්වහන්සේ පුබුදුවා
ස්වාමිනී අප විනාශ වෙන්න ළඟ යයි කීහ. උන්වහන්සේ පිපිද මාරුතයටද රළු තරංගවලටද තර්ජනය කළසේක. එවිට මාරුතය සංසිදී නිශ්චලතාවයක් ඇතිවිය. ඔබේ ඇදහිල්ල කොහේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔවුහු බියව විස්මයටපත් වී මේ මොන විදියේ කෙනෙක්ද? සුළඟට හා ජලයට පවා මෙතුමානෝ අනදෙති. ඒ වාද කීකරු වන්නේ එකිනෙකාට කියාගත්තා. මේදී උන්වහන්සේ කිව්වේ ඔබේ ඇදහිල්ල කොහෙද කියලා. So when we see over here in the verse 22, Jesus is saying to them, let us. එතකොට අපි දකිනවා කිව්වා වගේ 22 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ගෝලයන්ට කියන්නේ අපි යමුයි කියලා. අපි. ඒ කියන්නේ He did not say උන්වහන්සේ you go, but he said let us go. ජේසුස් වහන්සේ කිව්වේ නෑ ඔබ ඒගොඩට යා යුතුයි කියලා. උන්වහන්සේ කිව්වේ අපි ඒගොඩට යා යුතුයි කියලා. It was not the plan of the disciples to go to the other side. It was not the plans of the disciple. It was Jesus's plan to go to the other side. එතකොට ගෝලයන්ගේ plan එක නෙමෙයි ඒක ඒගොඩට යන එක. ජේසුස් වහන්සේ තීරණය කරේ අපි ඔක්කොමලා ඒගොඩට යමුයි කියලා. ගෝලයන්ට එහෙම අරමුණක් තිබුණේ නැහැ. ඒක ඒ බව තේරුම් ගමු අපි. So when Jesus purposed that they go to the other side, they had the word from Jesus that they will surely reach to the other side. අපි මේ අවස්ථාව තේරුම් ගමු. දැන් ජේසුස් වහන්සේටයි මේ අරමුණ තියෙන්නේ ගොඩට යන්න. ගෝලයන්ට ඒ ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. නමුත් ජේසුස් වහන්සේගේ වචනය කරුණකොටගෙන අපි ඒ ගොඩට යමුයි කිව්වහම දැන් මේ ගෝලයන්ට අරමුණක් ඇති වුණා. අපි ඔක්කොමලා ඒ ගොඩට යා යුතුයි කියන එක. So they began their launch based on what Jesus said. ඒ අනුව අපි ඒ ගොඩට යමුයි කියන වචනයට කීකරු වෙලා තමයි මේ යාත්‍රාව දියත් කරන්නේ. So they were sailing and Jesus was fast asleep. දැන් ජේසුස් වහන්සේ අනදුන්නා. දැන් ජේසුස් වහන්සේ නිශ්චලයි. All of a sudden there came a storm. දැන් ජේසුස් වහන්සේ නිදාගෙන ඉන්න අතරේදී හදිසියෙම කුණාටුවක් එනවා. The wind began to blow hard against the ship. සුළඟ තදින් හමනවා මේ යාත්‍රාවට එරෙහිව අනික් අතට. The waves must have been tossing up and down. එතකොට මුහුදේ රළ තරංග ඉතා රෞද්‍රව ඇති වෙන්න පුළුවන්. And the Bible says the boat was being filled with water. එතකොට බයිබලයේ සඳහන් වෙනවා බෝට්ටුව සම්පූර්ණයෙන්ම වතුරයි පිරෙමින් තිබුණා කියලා. Now during this time when this whole journey, whole episode was going on, what do you think was in their mind? හරි. මේ සිද්ධියට අපි ඇතුල් වුණොත් හිතන්න ඔබත් බෝට්ටුවේ හිටියා කියලා. දැන් ඔබට මොකක්ද හිතෙන්නේ? කුණාටුවක් එනවා, බෝට්ටුවට වතුර පිරෙනවා. ඔබට හැඟෙන දැනෙන දේ මොකක් වෙයිද? Their thoughts were that we are going to perish, we are going to die. දැන් මේ සිද්ධිය දකින්නකොට තේරුම් ගන්නකොට මේක දැනෙනකොට මේ ගෝලයන්ට එන හැඟීම තමයි අපි විනාශ වෙන්නයි යන්නේ. Did anybody tell them that they are going to die? ඉතින් කවුරුත් කිව්වද දැන් ඔබ මැරෙන්න යනවා කියලා? Did Jesus say that they are going to die? ජේසුස් වහන්සේ කිව්වද දැන් අපි මැරෙන්න යනවා කියලා? Then how come they came to know that they are going to die? හැබැයි මේගොල්ලන් බය වුණේ කොහොමද? කවගේවත් වචනයක් ඇහුන්නේ නැන්නේ ඔබ මැරෙන්න යනවා කියලා. නමුත් මේගොල්ලන්ට වචනයක් කතා කරේ නැති වුණත් සිද්ධිය අවස්ථාවේදී හැඟීම් දැනීම් ටික ඒගොල්ලන්ට නොකියන කතාවක් කතා කරමින් හිටියා. ඒගොල්ලන් දැනගත්තා ඒගොල්ලන් විනාශ වෙන්න යන්නයි කියලා. So do our circumstances talk to us? ඉතින් අපේ සිද්ධි අපිට කතා කරමින් ඉන්නවා නේද? Do they give us extremely opposite message to what Jesus says? ජේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනය කිව්වත් මම ඔබව සුව කරලා තියෙන්නේ මම ඔබට ජයගෙන දෙන ස්වාමීන් වහන්සේ මම ඔබට විරුද්ධ වෙන කිසි අවියක් සඵල වෙන්න ඉඩ නොදෙන ස්වාමීන් වහන්සේ මම ඔබට සපයනවා කියලා මගේ අවස්ථාව මට කතා කරනවා නේද උන්වහන්සේගේ වචනයට හාත්පසින්ම විරුද්ධව. So when they started with Jesus' words, let's go to the other side. But now when they came in between, දැන් බලන්නකෝ මේගොල්ලන් ජේසුස් වහන්සේගේ හඬ අහුවා ඒ ගොඩට යමුයි කියලා ඒ අනුව ක්‍රියාත්මක වුණා.
දැන් අතරමඟදී ආපු ප්‍රශ්නයෙන් හින්දා අර උන්වහන්සේ එගොඩට යමුයි කියලා දීපු වචනය අමතක වෙලා දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම ફોකස් එක තමන් ගත කරන තමන් මූණ දෙන තත්වයට සම්බන්ධ වෙලා. The wind said, you can't go any further. හුලඟ කිව්වා උඹලාට තව දුරටත් ඉස්සරහට යන්න බෑ. The wave said, I'm going to kill you. රළල් තරංග කිව්වා මං උඹලව මරන්න යන්නේ කියලා. The water in the boat began to say, you are going to sink right now. බෝට්ටුව ඇතුළට ආපු වතුර ටික කිව්වා දැන් උඹලා ගිලන්නයි යන්නේ කියලා. So everybody were giving messages to the disciples. ඉතින් මේ භෞතික සාධක හැම එකක්ම කතා නොකරන වචන වලින් මේ අයගේ සිතුවිලි වලට කතා කරමින් හිටියා. During that time, did they open their mouth and say, but Jesus said, let us go to the other side. දැන් මේ සිද්ධිය ඇතුලේ මේ ගෝලයන්ගේ අතරින් කවුරුම හරි කතා කරලා කිව්වද බය වෙන්න අවශ්‍ය නැහැ. අපේ ගුරුතුමා ස්වාමීන් වහන්සේ කිව්වා නේද අපි ගොඩට යනවයි කියලා. මේ කාටවත් මේ උන්වහන්සේ කලින් කියපු අරමුණ ගැන කාගේවත් කටින් එළියට ආවේ නැහැ. So how many people are talking right now? දැන් මේ ස්ථානයේ මම අහනවා කී දෙනෙක් කතා කරනවද කියලා. How many people are talking right කී දෙනෙක් now? කතා කරනවද දැන් මෙතන? Hey, don't tell them. No, I didn't tell. I'm asking how many. Yes. You did like this. No, I'm asking how many. කී දෙනෙක් කතා කරනවද? Supporting the Sri Lankans. දෙන්නයි කතා කරන්නේ. කොබන් දෙන්නයි කියන අය අත උස්සන්න. මේ ස්ථානයේ දෙන්නයි කතා කරන්න කියන අය තුන් දෙනයි. හරි මං කියමු. දෙන්නෙක් කතා කරනවා කියන අය අත උස්සන්න. දැන් අත බාගෙට උස්සන්න එපා. හරියට පේන්න අත. Now what are you saying so much? Raise your hand. Okay. Same too. I am very much watching you. තුන් දෙනෙක් කතා කරනවා කියන අය අත උස්සන්න. Right. Some say 2, some say 3. Who three? Talking in this place. Who is the third one? I don't know. I have to find out. Ask them, who is the third one? දැන් තුන් දෙනෙක් කියන අය කවුද? ශුද්ධාත්මයන් වහන්සේත් කතා කරනවා. Holy Spirit is also talking. Actually speaking, everybody is talking. මම කියනවා මේ ස්ථානයේ ඉන්න හැමෝම කතා කරනවා කියලා. Because even when you are listening, your mind is talking to you. ඒව කොහොමද මම කියන්නේ? අපි දැන් කතා කරන දේ අහගෙන ඉන්න ඔබේ මනස ඔබට කතා කරමින් ඉන්නවා. Over there also, the waves were talking to the disciples. අන්න දැන් අපි කතා කරනවා අහගෙන ඉන්නකොට ඔබේ මනස ඔබට කතා කරනවා වගේ එතනදී ඒ භෞතික සාධක ඒගොල්ලන්ගේ මනසට කතා කරමින් හිටියා. The wind was talking. හුලඟ කතා කරා. The water was talking. වතුර කතා කරා. And when all these things were talking, what was the disciples talking? දැන් මේ දේවල් ඔවුන්ට කතා කරමින් ඔවුන්ගේ මනසට කතා කරමින් ඉන්නකොට ඔවුන්ගේ මනස ඔවුන්ට කතා කරේ මොනවද කියලා අපි බලමු. They were only listening and taking the information of all the things talking to them. ඉතින් මේ ගෝලය කරපු වැරද්ද තමයි මේ සුළඟ මේ භෞතික සාධක ඔවුන්ට කතා කරමින් ඉන්නකොට ඔවුන්ගේ මනසට ඒ භෞතික සාධක වලට කතා කරන්න ඉඩ දුන්නා. ඔවුන් ඒ භෞතික සාධක වලට කතා කරනවා වෙනුවට. Can pain talk to you? ඔබේ වේදනාවට ඔබට කතා කරන්න පුළුවන්ද? Can pain talk to you? වේදනාවකට ඔබට කතා කරන්න පුළුවන්ද? Can pain talk to you with your mouth still shut? ඔබ කට වහගෙන ඉන්න වෙලාවෙදිත් ඔබේ කැක්කුමට වේදනාවට ඔබට කතා කරන්න හැකියාව තියෙනවද? Can sorrow talk to you? ඔබේ දුක ඔබට කතා කරන මින් ඉන්නවද? Can an electric bill talk to you? විදුලි බිල්පත අමාසයන්තිමට එන ඔය අනිත් හැම බිල්පතකටම ඔබට කතා කරන්න පුළුවන්. Can a telephone bill talk to you? දුරකථන බිල්පතට ඔබට කතා කරන්න පුළුවන්. Can the purse talk to you? ඔබේ පසුම්බියත් ඔබට කතා කරන අවස්ථාවල් ඇති. All things talk to us. මේ හැම දෙයක්ම අපිට හැම වෙලේම යම් දෙයක් අපිට කතා කරමින්. What was the problem with the disciples? ගෝලයන්ට තිබුණු ප්‍රශ්නේ මොකද්ද? The moment these circumstances began to talk to them, they kept their mouth shut. ගෝලයන්ට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ හැම භෞතික සාධකයක්ම උන්ට කතා කරනකොට ඔහුගේ කට වහගෙන ඔහුගේ මනස ඔවුන්ට කතා කරන්නට ඉඩ සැලැස්වීම. The more you හොඳට මතක තියාගන්න භෞතික සාධක ටික ඔවුන්ට කතා කරමින් ඉන්නකොට ගෝලයන්ට තිබුණු වැරද්ද
ගෝලියෝ කට වැහුවා. ගෝලියෝ කට වහලා ඔහුගේ මනස ඔහුට පවසමින් තිබුණු දේ අහගෙන හිටියා. හැබැයි ගෝලියෝ කට ඇරියේ නැහැ. So the more the things talk to you, and the more you keep your mouth shut, those things will have authority over your mind. And now your thinking has changed. No more focused on what Jesus said. Now you are only talking what things are talking to you. දැන් මෙතන තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ භෞතික සාධක මේ ගෝලයන්ට කතා කරමින් ඉන්නකොට ගෝලයෝ කතා කරලා කට ඇරලා කිව්වේ නෑ ජේසුස් වහන්සේ කිව්වා නේද අපි ඒගොඩට යමුයි කියලා. ඒ තන ඔවුන්ගේ කට ඇරිය නැතුව හිටපු නිසා ඒ භෞතික සාධක ටික ඒ අයගේ මනසේ ග්‍රහණය අරගත්තා. ග්‍රහණය අරගෙන සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේ කලින් දීපු පොරොන්දුව අමතක කරනු ලැබුවා. Do things talk to you? ඉතින් මේ සිද්ධි ඔබටත් කතා කරමින් ඉන්නව නේද? And do you open your mouth and say to those things what Jesus said to you? එතකොට ඔබ දැන් මේ දේවල් කතා කරනකොට කට වහගෙනද ඉන්නේ? එහෙම වුණොත් කට ඇරලා දෙවියන් වහන්සේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන දේ ඔබේ මුඛේ ඇරලා කතා නොකරොත් ඔබේ මනසට පුළුවන් වෙනවා ඔබ තුල සම්පූර්ණයෙන්ම අධිකාරී බලයක් පවත්වාගෙන ඒ සිද්ධියට ඔබව ග්‍රහණය කරගන්න. Because they were filled with thoughts of circumstances, they also opened their mouth and said to Jesus, we are going to die, we are perishing. දැන් බලමු මෙහෙම කට වහගෙන උන්වහන්සේ කියපු දේ කතා නොකර හිටියොත් මොකක්ද ඇතිවෙන ප්‍රතිඵලය කියලා. උන්වහන්සේ කියපු දේ ඒකට යමුයි කියන දේ කතා කරේ නැතුව සම්පූර්ණයෙන්ම උලක කතා කරමින් සිටි දෙයට ජලය මේ භෞතික සාධක කතා කරමින් ඉන්න දෙයට ඔවුන්ගේ අරමුණු යොමු කරගත්ත හින්දා දැන් ඒ අරමුණු ටික ඒ භෞතික සාධක මේගොල්ලන්ව පූර්ණ ග්‍රහණයකට අරගෙන ඒ භෞතික සාධක දැන් හදනවා මේ කට ඇරලා උන්වහන්සේ කියපු දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ දේ කියන්නේ. උන්වහන්සේ කිව්වා අපි ඒකට යනවා කියලා. දැන් අර භෞතික සාධක වල සම්පූර්ණයෙන්ම ග්‍රහණයට ගත්තම ගෝලියෝ කිව්වේ අපි මැරෙන්නයි යන්නේ අපි විනාශ වෙන්නයි යන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ කියන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි දැන් මේ ගෝලයාගේ මුඛයෙන් එළියට එන්නේ. Do you have a dog at home? No. Did you ever have a dog? Yes. Big dog, small dog? Small. Anybody had a big dog? කාට හරි ලොකු බල්ලෙක් ගෙදර ඉඳලා තියනවද? ඇති කරලා තියනවද? In Sri Lanka they don't keep dogs. Pre, you had dog? Big one? Okay. Let's say I gave the dog a bone. අපි කියමු අපේ You are the master, you gave the dog the දැන් මේ bone. ප්‍රී සහෝදරිය ගාව ලොකු බල්ලෙක් ඇති කරලා තියෙනවා. දැන් අපි කියමු ප්‍රී ඒ බල්ලට හොඳ ලොකු බෝන් එකක් දුන්නා කියලා. පොඩු හොඳ ඇට මස් කටක් දුන්නා කියලා. Now the bone, the dog did not go to the market to bring, you bought it. දැන් බල්ලා ගියේ නෑනේ කඩේට මේ මස් කට්ට අරන් එන්න. ප්‍රී තමයි කඩේට ගිහිල්ලා මස් කටුව ගෙනාවේ. හැබැයි බල්ලට මේ මස් කට්ට හම්බ වෙන්නේ ප්‍රී තුලින්. And this dog has been hungry. දැන් බල්ලා බඩගින්නේ හිටියේ ගොඩක් වෙලා. And you gave the bone. දැන් ප්‍රී මේ මස් කටුව දෙනකොට Is he enjoying the bone? බල්ලා මේක මේ තලු මරමින් නේද කෙල හලමින් නේද මේ මස් කටුව දකිද්දිම ඉන්නේ. Now you go to take the bone. දැන් මෙහෙම දකින්න වෙලාවේදී දෙන්න ගිහිල්ලා නොදී ඒක අරගත්තොත් මොකක් වෙයිද? Is he holding it tight? දැන් ඒක ඌ කටට අල්ල ගන්න පුළුවන් වුණා නම් Is he- ඌ ඒක අත අරීද? Is he also making some sound? When you are pulling? මේ අවස්ථාව සිහියට නගා ගත්තොත් ඔබට Have you ever seen? වෙන්න ඕනේ බල්ලා කොහමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. Is he willing to give you the bone? බල්ලා කැමති නේද මේ කටුව අතාරින්න? And if you pull the bone, දැන් මේ වෙලාවේදී ඔබ මස් කට්ට ඇදලා ගත්තොත් he is even threatening you. බල්ලා ගොරවන්න දැන් මම අයිතිකාරයෙක් He growls at you. නමුත් බල්ලා මටත් සද්ද දාන්න He'll also show you the teeth. බල්ලා දත් 32මත් පෙන්වන්නත් පුළුවන් මම දන්නේ. Don't mess with that bone. It's mine now. දැන් බල්ලා කියනවා දැන් ඔයා මේක මට දුන්නනේ දැන් මේක මගේ. Have you seen that? ඒ වගේ අවස්ථාවක් ඔබ අත්දැකලා තියෙනවා. And when you are very close, he will not even leave the bone out. When you are at a distance, he will leave it out. He'll lick. But when you come, he'll take it.
ඔව් දැන් ඔබ ළඟ නැත්තම් ඔහු මස් කටුව ලෙවකයි. නමුත් ඔබ ළඟට එනකොටම ඒ ලෙවකන එක දාලා ටක් ගාලා ඔය එක මස් කට්ට උගේ කට තුල හිර කරගනිවි. We should be like this when it comes to God's word. I've taken it and the circumstances are coming to talk to me. Show him the teeth. Hello, I've taken a bite of that word and I'm not going to allow it to be taken from my mouth. But some circumstances come, gone. The word is gone. And when the word is gone, come back dashed up. ඔබ අර බල්ලා දත්තික පෙන්නනවා වගේ ඔබ ඒ සිද්ධි වලට ගොරවමින් නෑ මම මේක අල්ලගත්තද අතාරින්නේ නෑ කියන තැන ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි අල්ලගත්ත දේ අපිට විඳ ගන්නට ඒකේ තියෙන සතුට භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. Nowadays you get even rubber bones. දැන් කාලේ තියෙනවා the fake bones. Fake bones තියෙනවා. Hallelujah. So which one are you holding in your mouth? දැන් ඉතින් මං අහනවා ඕගොල්ලන්ගේ කටින් අල්ලන් ඉන්නේ නියම රස තියෙන බෝන් එකක්ද මස් කට්ටක්ද නැත්නම් අර සුපර් මාකට් එකේ තියෙන ප්ලාස්ටික් ඒවා බලන් වරවට්ටන්න අන්න එහෙම කට්ටක්ද ඔබ අල්ලන් ඉන්නේ කියලා. Now let's take this as a parable, okay? Did Jesus say let us go to the other side? දැන් මේ අවස්ථාව ගැන අපි නැවතෙමු. මේ ජේසුස් කිව්වේ නේද අපි other side එකට ඒකට යමුයි කියලා. So Jesus has given his word and they have taken his word and they have moved into action. ඔන්න දැන් අපි ඉගෙන ගමු. දැන් ජේසුස් වහන්සේ මේක මස් කට්ටක් කියලා හිතන්නකෝ. ජේසුස් වහන්සේ කිව්වා අපි ඒකට යනවා කියලා. දැන් මේක තමයි මස් කට්ට. ජේසුස් වහන්සේ මේ මස් කට්ට දැන් දුන්නා. So they are all chewing and they are all enjoying and they are saying what a day yaar with Jesus, amazing day. දැන් ඉතින් මේගොල්ලෝ මේ කටුව මස් කටුව ලෙව කනවා හිතනවා ආරි ජේසුස් වහන්සේත් එක්කනේ අපි යන්නේ එහා පැත්තේ මොන වගේ දේවල් තියෙද දන්නේ නැහැ කිය රස සිතුවිලි මව ඉන්නවා. Then comes the wind. ඔන්න දැන් එනවා හුළඟ තදින් හමනවා. So now the bone is still in their mouth. දැන් අන්න මස් කට්ට කටේ තියෙන වෙලාවේ මේක හරියට අර ප්‍රී මස් කට්ට අරන් ඇවිල්ලා දැන් ගන්න යනවා වගේ සිටුේෂන් එක. So now the wind starts blowing harder. දැන් සුළඟ තදින් හමනකොට and now the boat is rocking up and down. දැන් බෝට්ටුව හෙලවෙනකොට මේ ඉන්නේ කරදරයක කියලා දැනෙන වෙලාවේ the wind has come with his bone. හුළඟ ඔහුගේ බෝන් එක අරන් ඇවිල්ලා තියෙනවා මස් කට්ට. the waves have come with their bones. දැන් රළ තරංගත් තවත් මස් කට්ටක් විදියට the water getting into the boat is come with that bone. දැන් ඔන්න ජලයක් බෝට්ටුවට ඇවිල්ලා ඒක තව මස් කට්ටක් වෙලා තියෙනවා. the disciples have got Jesus bone in their mouth. හැබැයි ජේසුස් වහන්සේ දීපු මස් කට්ට තමයි දැන් මෙච්චර වෙලා ගෝලයාගේ කට ඇතුලේ තිබුණේ. now these three incidents, three such situations are trying to pull the bone out. which bone out? what Jesus has given. හරි. දැන් අපි මේක කල්පනා කරමු ඔය සුපර් මාකට් වල තියෙන ආටිෆිෂල් බෝන් තියෙනවානේ ප්ලාස්ටික් අටක් මස් කටු. දැන් මේ ප්ලාස්ටික් මස් කට්ටක් තමයි හුළඟෙන් එන පීඩාව. ප්ලාස්ටික් මස් කට්ටක් තමයි රළ තරංග වලින් එන පීඩාව. ඔය ප්ලාස්ටික් මස් කටු ටික එන අතරේ ජේසුස් වහන්සේ දීපු ඇත්තම ඇත්ත රසවත් මස් කට්ට ගෝලයන්ගේ කටේ තියෙන වෙලාවකයි මේ ඉන්නේ. now they left what Jesus had given and they are swallowing what the waves and this thing is giving. දැන් අපේ ජීවිතේ ප්‍රශ්නවලත් මෙහෙමයි. අපි තීරණය කරන්නේ උන්වහන්සේගේ කට්ට පැත්තක තියලා අර ආටිෆිෂල් මස් කටු ටික කටට ගන්නවද අපේ සිද්ධිය තුළින් අපිට ඔය කතා කරන දේවල් හරහා. and they have been biting that bone. දැන් අපි මේවා අරගෙන මේ ආටිෆිෂල් කටු අරගෙන මේවා try කරනවා. and now what is that bone saying? what is that bone saying? I'm going to kill you. එතකොට මේ ආටිෆිෂල් බෝන් එක මේක රසයක් තියෙන දෙයක් නෙවෙයිනේ. ඒ බෝන් එක කියනවා මම ඔබව මරන්න හදන්නේ දැන්. so when they went to wake up Jesus, ඉතින් ඔවුන් ජේසුස් වහන්සේව නිින්දෙන් නැගිටවන්න ගියාම did they go with Jesus's bone or those three bones?
එතකොට ජේසුස් වහන්සේ නැගිට්ටන්න යන වෙලාවේදී ඔවුන්ගේ කටේ තිබුණේ ජේසුස් වහන්සේ දීපු මස් කට්ටද එහෙම නැත්නම් අර හුළඟ ජලය සහ කුණාටුව දෙන දීපු මස් කටුද? And what did they say? ඒගොල්ලෝ මොනවද කිව්වේ? We perish. අපි විනාශ වෙන්නයි යන්නේ. We are surely going to die. අපි අනිවාර්යයෙන්ම මැරෙන්න යනවා. Why did they say that? ඇයි ඒගොල්ලෝ එහෙම කිව්වේ? Did they have Jesus' word? ඒගොල්ලෝ ජේසුස් වහන්සේ දීපු වචනය පැත්තක තියලා Or they have got some other words in their අර mouth? සිද්ධි කතා කරමින් හිටපු මනසට කතා කරමින් ඉපු ඒවත් එක්ක එකග වෙලා ඒ තුල ඔවුන් ඒ සිද්ධි වලින් නිදහස් වෙන වචනය ප්‍රකාශ කරමින් හිටියා. This morning, whose bone are you sitting with? දැන් මම අහනවා මේ උදෑසන ඔබ කාගේ මස් කට්ටත් එක්කද ඉන්නේ කියලා. Whose bone? I'm learning to have Jesus's bone. Praise be to God. Hallelujah. 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 Are the situations going to come and take that bone out of your mouth? සිද්ධි තියේවි නේද ඔබ ජේසුස් වහන්සේගේ මස් කට්ට කටේ තියන් ඉන්න වෙලාවේ ඒක ඔබෙන් ඉවතට අරගන්න. Pre, is it easy to get that bone out of your dog? ඔව් ප්‍රී කියනවා ඒක The dog knows, don't you dare touch my bone. But what about us? බල්ලා නම් ඒක නොදී ඉන්න කොහොම හරි සටන් කරනවා. ඉතින් බාන්නකො අපි ටක් කරලා අතාරිනවා. For us, the enemy brings the plastic bone, which is colorful, and saying, tick, tick, tick. So I've thrown this bone and gone for that bone. අපි දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාවට දානකොට අපේ මාංශය රිදෙන තැනක් තියෙනවා නම් අපි ටක් ගාලා ඒක පැත්තක දාලා අර හොඳට සුන්දරව ලස්සනට තියෙන සිද්ධියක් එක්ක එකඟ වෙලා අපි ඒකට අනුගත වෙනවා. ඒක හරියට ප්ලාස්ටික් බෝන් එකක් කටට ගන්නවා වගේ වැඩක් තමයි. So when Jesus arose, what did they see in their mouth? දැන් ජේසුස් වහන්සේ නැගිට්ටාම ඒ අය මොනවද දැක්කේ? Did they have Jesus' words or the words of fear? ජේසුස් වහන්සේ නැගිට්ට වෙලාවේදී ගෝලයන්ට තිබුණේ උන්වහන්සේ කියපු වචනද නැත්නම් බය සම්බන්ධ වචනද? So Jesus rebuked the wind, the storm, and the sea was calm. ජේසුස් වහන්සේ කුණාටුවට තරවටු කරාම මුහුද නිශ්චල වුණා. And then Jesus asked them this question. එතකොට ජේසුස් වහන්සේ මෙන්න මෙහෙම ඔවුන්ගෙන් ප්‍රශ්න කරා. Where is your faith? ජේසුස් වහන්සේ කිව්වේ ඔබේ ඇදහිල්ල කොහෙද කියලා. Means I spoke to you, let us go to the other side. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කලින් කියලා තිබුණා අපි එගොඩට යනවා කියලා. හැබැයි ඒ අය තාම එගොඩට ගිහිල්ලා තිබුණේ නැහැ. එතකොට ඒ එගොඩට යනවා කියන වචනයට නිසකකමක් ඒගොල්ලන්ට තිබිලා නැහැ. Where is the word that I gave you? ඒ නිසකකම නැති බව ඔවුන්ගේ ක්‍රියා තුල දැක්කම Whose word is in your mouth and in your mind? දැන් මම අහනවා ඔබේ කටේ තියෙන්නේ කාගේ වචනද කාගේ පොරොන්දුද කාගේ සිතුවිලිද කියලා. So when the word is not in my mouth, මට උන්වහන්සේගේ වචනය මගේ මුඛේ නැත්තම් the word is not in my heart, මගේ හදවත ඇතුළට උන්වහන්සේගේ වචනය කවදාවත් but my mind is full of my situations and problems, මගේ මනස එතකොට තියෙන්නේ සම්පූර්ණයෙන්ම මම යන ගමන් කරන සිද්ධිය. that same Jesus is asking us this morning, ඒ ජේසුස් වහන්සේ මාත් දවසේදී අපෙන් අහනවා where is your faith? කොහෙද ඔබේ ඇදහිල්ල කියලා. Where is the word that I gave you to chew? කොමං ඔබට මුඛේ දාලා පාවිච්චි කරන්න දීපු වචනය කියලා. Or whose word are you chewing? එහෙම නැත්නම් ඔබ කාගේ වචනද? දොස්තර කියපු වචනයද නැත්නම් ඔබ Because the word in your mouth is not what I gave you. ඔබේ මුඛයේ තියෙන වචනය මන් දීපු වචනය නන් නෙවෙයි කියලා උන්වහන්සේ කියනවා. You exchange that word from what I gave you. ඔබ තමයි මගේ වචනය ඉවත දාලා වෙන කෙනෙකුගේ වචනයක් අල්ලගෙන තියෙන්නේ. I want to see and hear what I gave you, not what the devil has given you. මට ඔබේ මුඛයෙන් අහන්න ඕනේ මගේ මං දීපු පොරොන්දු අනුව තියෙන වචන මිස ඔබේ සිද්ධි වලට අදාළව ඔබ කතා කරන වචනය නන් නෙවෙයි. Look at your neighbor and ask your neighbor, which bone are you chewing this morning? අසල්වැසියාට වෙතට හැරිලා අහන්න ඔබේ මුඛයේ තියෙන්නේ මොන මස් කට්ටද කියලා. උන්වහන්සේ දීපු වචනයද එහෙම නැත්නම් සිද්ධි සම්බන්ධයෙන්ද ඔබේ මුඛයේ තියෙන වචනය කියලා. Is the bone of sickness? අසනීප සම්බන්ධව මස් කටුද ඔබ ළඟ තියෙන්නේ? Problems? ප්‍රශ්න ගැටලු සම්බන්ධ මස් කටුද ඔබ ළඟ තියෙන්නේ? Worry? ඔබේ කටේ තියෙන්නේ කනසලුකම සම්බන්ධ වචනද? Fear?
බය සම්බන්ධයෙන් මස් කට්ටක්ද ඔබේ කටේ තියෙන්නේ? Is it your spouse problem? එහෙම නැත්නම් ඔබේ ස්වාමි පුරුෂයා සම්බන්ධ ප්‍රශ්නයක් ගැන තියෙන මස් කට්ටක්ද ඔබ හපමින් ඉන්නේ? Children problem? දරුවන් සම්බන්ධයෙන් තියෙන මස් කට්ටක්ද ඔබ මුඛයෙන් හපමින් ඉන්නේ? Health problem? ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන කට්ටක්ද ඔබ හපමින් ඉන්නේ? Finance problem? ආර්ථික සම්බන්ධ ප්‍රශ්නයක්ද ඔබ හපමින් ඉන්නේ? What problem are you chewing? මොකක්ද ඉතින් ඔබ හප ඉන්න ඔබේ ප්‍රශ්නය? Jesus is saying, I never gave you that bone. මං දේශපාලන කියන මං ඔබට එහෙම කට්ටක් දීලා නැහැ. When I was sleeping, who gave you some other bone? මං නිදාගෙන ඉන්න වෙලාවේදී කවුද ඔබට ඔය හප කරන කට්ට දීලා තියෙන්නේ? Jesus is saying, as long as I'm awake, I know that you are carrying my bone. මං අවදියෙන් හිටියොත් ඔබ මගේ වචනය මගේ දෙන මස් කට්ට කටේ තියන් ඉඳීවි. When I went to sleep, මම නිදාගත්ත වෙලාවේදී whose word are you accepting? දැන් ඔබ කවුරු දූතු මස් කට්ටක්ද ඔය කටේ තියන්නේ? Because whosoever's word you are accepting, that very word will process, and out of your mouth will come defeat. Out of your mouth will come fear, death, destruction, chaos. ඔබේ මගේ වචනයට අමතරව වෙන කාගේ හරි වචනයක් නම් ඔබේ මුඛේ තියන් ඉන්නේ ඒ වචනයට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතේට බය කනස්සල්ල සැකය එකතු කරන්න. ඒ නිසා ඔබේ මුඛේ තියෙන්න ඕනේ ඔය සිද්ධි හරහා එන ඔබ දකින ඔබට දැනෙන ඔබට හිතෙන ඔබේ නුවණට අදාළව අනිත් අයගේ එක්ස්පීරියන්ස් වලට අදාළව කතා කරන වචන නෙවෙයි මගේ වචනය. Thank you, Pri, for your dog. ප්‍රියවගේ බල්ලා ගැන ස්තුතියි. Praise God, you did not bring your dog, but we now know about your dog. ප්‍රී බල්ලාව අරගෙන ආවේ නැති වුණත් මෙතන අපි මේ බල්ලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Okay, let's go to Matthew 14. අපි දැන් යමු මාර්ක් සුවිශේෂයේ 14 වෙනි. Different levels of faith. අපි බලමු ඇදහිල්ලේ තියෙන යම් ප්‍රමාණවල පිළිබඳව. Matthew 14. Yeah, Matthew 14. Matthew සුවිශේෂයේ 14. Verse number 22. 22 වෙනි වගන්තිය. Are you ready? ලෑස්තිද? Different levels of faith. අපි බලමු ඇදහිල්ලේ තියෙන ප්‍රමාණවල සම්බන්ධයෙන්. The first was the father had no faith, he was faithless. අර දරුවා දුෂ්ටාත්මයෙන් හිටපු තාත්තගේ ඇදහිල්ල බිඳුවයි. The second we learned was the disciples had faith, but unbelief was more than faith. ගෝලියෝ මුහුද බෝට්ටුවෙන් යන සිද්ධියේදී මුලින් ඔවුන් තුල ඇදහිල්ල තිබුණා. නමුත් අතරමඟදී සිදුවෙන සිද්ධිය හරහා ඔහුගේ ඇදහිල්ල හීන වෙමින් තිබුණා. The third one we learned was Jesus asking the disciples, where is your faith? Because they are no longer carrying Jesus' word in their mouth. The mouth is full of circumstances and problems. එතකොට ජේසුස් වහන්සේ අර බෝට්ටුවේ සිද්ධියේදී අන්තිමට අහනවා ගෝලයන්ගෙන් කොහෙද ඔබේ ඇදහිල්ල කියලා. මොකද ඔවුන් තුල තිබුණු කටේ තිබුණේ උන්වහන්සේ දීපු වචනය නෙවෙයි ඔවුන් ගමන් කරමින් හිටපු සිද්ධි සම්බන්ධයෙන් තියෙන වචන. ඒ වෙලෙදි තමයි උන්වහන්සේ අහන්නේ අපේ ඇදහිල්ල කොහෙද කියලා. So now in Luke 14:22, let's see what happened. Matthew. Is it Luke? Sorry, Matthew. මතේ තුමාගේ සුවිශේෂයේ I'm making it a mistake again. 14:22 පදේ ඉඳලා අපි බලමු දැන් මොකද්ද මේ ඇදහිල්ල සම්බන්ධයෙන් කතා කරන්න කියලා. Are you ready? ලෑස්තිද ඔබ? Hello, with all these examples, are we understanding where we stand? දැන් අපි මේ ඉගෙන ගනිමින් ඉන්න දේවල් තුල ඔබටම ස්වයං අධ්‍යයනයක් තියනවද ඔබට කොහෙද වරදින්නේ කියලා? Are we understanding our mistakes? අපිට තේරෙනව නේද අපි කොහෙද වරද්ද ගත්තේ කියලා? Is God not answering our prayer? ඒක දෙවියන් වහන්සේ අපේ යාඥාවලට පිළිතුරු නොදෙනවද? එහෙම නැත්නම් අපේ ඇදහිල්ල සහ විශ්වාසය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්ද අපිට තියෙන්නේ? So the problem is with God? දෙවියන් වහන්සේද මේවට වග කියන්න ඕනේ? Or is the problem with us? අපිද වග කියන්න ඕනේ මේ සිද්ධිවලට. So who needs to change? කවුද දැන් වෙනස් වෙන්න ඕනේ? Hello, who needs to change? කවුද වෙනස් වෙන්න ඕනේ? Remember Pri's dog. ප්‍රීගේ බල්ලව නම් ජීවිතේටවත් අමතක කරන්න එපා. What breed was it? ප්‍රීට ඉඳලා තියෙන්නේ
Dalmatian and German. මේ බල්ලව ජීවිතේ කවදාවත් අමතක කරගන්න එපා. ඔය යන යන තැන මේ බල්ලගෙන් ඉගෙනගත්ත පණිවිඩය But once he gets the bone, he would not give. He will even show his teeth. He will even threaten, you don't mess with me. Do we do the same to the devil? ප්‍රී අයිතිකාරයා වුණත් මේ බල්ලා ලෑස්ති නැහැ ප්‍රී දීපු කට්ට ප්‍රීට ආයි දෙන්න. හැබැයි යක්ෂයා අපේට දෙවියන් වහන්සේ දීපු දේවල් අපෙන් ගන්නකොට අපි මේ බල්ලා වගේ ප්‍රීට බල්ලා දාන පාට් එක යක්ෂයාට අපි දානවද? එහෙම නැත්නම් ටක් ගාලා දෙවියන් වහන්සේ දීපු කට්ට යක්ෂයාට බයේ බිමින් තියනවද? This Bible is like the flesh and bone for our spiritual growth. මේ බයිබලය හරියට අපේ ජීවිතය රසවත් කරන මස් කටු වගේ. Now when the devil comes, do we show him like the dog? He means business. Don't mess with me. I'll bite you and I'll tear you apart. So don't ever come close to me. Do we have the same kind of attitude when it comes to the devil? දැන් අපි මේ ප්‍රීගේ බල්ලා ප්‍රී අයිතිකාරයා වුණත් මස් කට්ට නැවත දෙන්න ලෑස්ති නැත්තම් දෙවියන් වහන්සේ දෙන මේ රසවත් මස් කටුවක් අපි අයිති කරගමින් ඉන්න වෙලාවේදී සාතන් නැවිලා අපිට සත්‍යයක් දාලා පොඩි සිද්ධි ටිකක් වෙනස් කරලා මිනිස්සු තුලින් කතා කරලා අපිට ඔව් කියන්නේ අපිට පිවින් තියන්න කියලා. ඔහු සිද්ධි අවස්ථාව වෙනස් කරලා අපේ මේ අපි අයිති කරගන්න යන මස් කට්ටට සම්බන්ධ හාස්පතින් වෙනත් දෙයක් වෙන්නන්න යනකොට ඔහු කියන්නේ ඔහු උදුරන්නේවත් නැහැ. ප්‍රීණන් අඩුපතරමේ බල්ලාගේ මස් කට්ට උදුරමින් හිටියා. සාතන්ට අයිතියක් නෑ ඒක උදුරන්න මන්ද ජේසුස් වහන්සේ කරපු දේ තුල සාතන්ට කිසි බලයක් නෑ. ඔහු ඉන්නේ ජේසුස් වහන්සේගේ පාදයට. එතකොට ජේසුස් වහන්සේ අපි උන්වහන්සේගේ ශරීරය වෙනම නම් සාතන් ඉන්නේ අපේ පාදයට. ඔහුට කිසිම බලවේගයක් අයිතියක් නැහැ අපිට දීපු උන්වහන්සේ දීපු මස් කට්ට ගන්න. හැබැයි අපි ඔහු සිද්ධියක් වෙනස් කරපු ගමන් අපිට ගාලා මස් කට්ට බිමින් තියලා කියලා හරි අපි තියනවා අපි ලෑස්ති මේක නෙවෙයි ඇත්ත තත්ත්වය ඔබ පෙන්නන දේ තමයි ඇත්ත තත්ත්වය දෙවියන් වහන්සේ මං හිතන්නේ මගෙන් ඈත වෙන්නේ නැති මගේ මොකක් හරි දුර්වලකමක් ඇති මගේ යාඥාවට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ නැත්තේ ඔව් මං තාමත් අර පරණ වැරද්දෙමයි ඉන්නේ මෙන්න මේක තමයි මට හේතුව ඇයිද මන් දන්නේ ගැලවෙන්න කියලා අපිම මස් කට්ට බිමින් තියලා Looking at the example of the dog, how many bite the word of God with the attitude? සතුටෙන් බොහොම ලෙවකමින් ඉන්නවා වගේ මෙතන ඉන්න කී දෙනෙක් දෙවියන් වහන්සේ මේ බයිබලය ඇතුලේ දීලා තියෙන මස් කටු සප කරමින් ලෙවකමින් ඉන්නවාද කියලා. Praise God. Let's see this Matthew 14. අපි මැතේව් 14 ගැන බලමු. Again. Straight away Jesus constrained his disciples to get into a ship and to go before him unto the other side while he sent the multitudes away. Again, another example, 14:22. Jesus forced the disciples to get into the ship and go to the other side. හරි. දැන් මේ ස්ථානයේ බෝට්ටුවක් සම්බන්ධයෙන්ම තමයි. නමුත් සිද්ධිය වෙනස්. කලින් අවස්ථාවේදී උන්වහන්සේ බෝට්ටුවේ ඉඳලා කිව්වා අපි යනවා කියලා එගොඩට. නමුත් මේ අවස්ථාව වෙනස්. උන්වහන්සේ කියනවා අපි කියවමු. ඊපස්සේ උන්වහන්සේ සමූහය පිටත් කර හරින අතර ඔරුවට නැග තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කරසේක. දැන් මෙතන උන්වහන්සේ ගෝලයන්ට අණක් දෙනවා අසවල් ස්ථානයට යන්න කියලා. උන්වහන්සේ යන්නේ නැහැ ඔවුන් සමග. And when he had sent the multitudes away, he went up into a mountain apart to pray. And when the evening was come, Jesus was there alone. But the ship was now in the midst of the sea, tossed with waves, for the wind was contrary. දැන් උන්වහන්සේ ජනකාය යැවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දකට වැඩියසේක. සවස් වූ කලෙහි උන්වහන්සේ තනිව එහි සිටීසේක. සුළඟ තදින් හැමෝ බැවින් ඔරුව එබැලෙහිම තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිනි. And in the fourth watch of the night, Jesus went unto them walking on the sea. අලුයම 3ටත් 6ටත් උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතු පිට ඇවිදගෙන ආසේක.
Why was Jesus walking towards them? ඇයි ජේසුස් වහන්සේ ඔවුන් වෙතට යමින් සිටියේ? Had Jesus given them the command to go to the other side? ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කරා නේද අනික් පැත්තට යන්නට, ඒගොඩට යන්නට. So what was Jesus doing? He was taking the responsibility to go and save them from being destroyed in the storm. දැන් බලන්න ජේසුස් වහන්සේ ගෝලයන්ට අණක් දුන්නා ඒගොඩට යන්න කියලා. දැන් ඒ වෙලාවේදී අලුයම තුනට පමණ දැන් සුලිසුලන් තත්වයක් එනවා. දැන් උන්වහන්සේ කිව්වේ ඔවුන්ට ඒගොඩට යන්න කියලා. නමුත් මේ සුලිසුලන් තත්වය දැක්කම උන්වහන්සේ ඔවුන් වෙතට එමින් සිටියා. මන්ද උන්වහන්සේ වගකිය යුතුයි. උන්වහන්සේ යම් අණක් දුන්නාම උන්වහන්සේගේ ගෝලයන්ට ඒ අණ පිටිපස්සේ උන්වහන්සේගේ වගකීම උන්වහන්සේ හැම වෙලාවෙම රකින්න නිසා. And when the disciples saw him walking on the water, they were troubled, saying, "It is a spirit," and they cried out for fear. ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක කලබල වී ඒ අවතාරකයයි කියමින් බියෙන් මොර ගැසූහ. Praise God. Praise God. So were the disciples now not only fearful of the situation that they were going through, but now when they saw Jesus walking on the water, they were extremely scared because they saw him walking in the water. They were troubled, saying, "It is a spirit," for they cried out for fear. So they thought it's a ghost. දැන් මේ අවස්ථාවේදී ගෝලයන්ට ප්‍රශ්නයක් තිබුණා, කුණාටුවක් එමින් තිබුණා. ඒ විතරකටත් නෙවෙයි දැන් තවත් ප්‍රශ්නයක් එනවා. ජේසුස් වහන්සේ අලුයන් කාලේ ඔවුන් වෙතට එමින් ඉන්නකොට වතුර මතයි ඔහු ඇවිදගෙන එන්නේ. දැන් මේ අරුම පුදුම දේ දකින්නකොට නොදකින්න දෙයක් දකින්නකොට ඒ අය දැක්කේ නැහැ මේ ඇතුලේ එන්නේ ජේසුස් වහන්සේ කියලා. ඒ අය දැක්කේ අවතාරයක් වෙන විදියට. හැබැයි ඇත්තටම එන්නේ කවුද? ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ මෙච්චර කාල ගෝලියෝ දැනගෙන හිටියේ ජේසුස් වහන්සේ දැකලා තිබුණේ මෝද මත ඇවිදන් එනවා. ඒතකොට දැකපු දෙයකට වඩා වෙනස් දෙයක් දකින වෙලාවේදී ඔවුන්ගේ මනසවල් ලෑස්ති වෙලා හිටියේ නැහැ මේ එන්නේ ජේසුස් වහන්සේ. Hallelujah. Hallelujah. So were they terrified? ඉතින් ඔවුන් ඇත්තටම දැන් සිද්ධියයි උත්තරයයි මේ ඔක්කොම ASCII ඔවුන් බීතියටපත් වෙලා නේද? Again, did they have the word of God in their mind, what Jesus had told them when they started their journey? මේගොල්ලන්ට ජේසුස් වහන්සේ දීපු අණ මනස තිබුණාද? Or were they terrified with their situations? දැන් මේ මනසේ තියෙන අවස්ථාවේදී ඒ බය වෙන්න නම් ඒ සිද්ධිය දැන් සම්පූර්ණයෙන් මනස ග්‍රහණය කරගෙන තියෙනවා නේද? When they were terrified with those situations, did Jesus come to their rescue? දැන් මේ සිද්ධියත් එක්ක බය වෙලා ඉන්නකොට ජේසුස් වහන්සේ එමින් සිටියා නේද මේ අයව ගලවන්න? Instead of recognizing that Jesus is coming to help them, what did they recognize? දැන් මේ බලාපොරොත්තු වෙච්ච නැති ආකාරයකට ජේසුස් වහන්සේ ගලවන්න එනවා දැක්කම ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් නොවීමම ඔවුන්ව තවත් බීතියකට පත් කළා නේද? When a person is filled with fear, the person is in total confusion. He will not be able to recognize the hand of God. ඔබ බයෙන් කනස්සල්ලෙන් බීතියට පත් වෙලා ඉන්න වෙලාවක ඔබට කවදාවත් බැරි වෙනවා ජේසුස් වහන්සේ ඔබ වෙතට උත්තරයක් අරන් එමින් ඉන්නවය කියන අවබෝධයට එන්න. Fear will make you think and see things exactly opposite way. බය කියන දේ ඔබව පොළඹවනවා උන්වහන්සේගේ උත්තරයට උන්වහන්සේගේ වචනයට විරුද්ධව හිතන්න සහ කතා කරන්න. When Jesus saw their fear, how did Jesus respond? දැන් ජේසුස් වහන්සේ දැක්කම මේගොල්ලන් බීතියට පත් වෙලා ඉන්නවා කියලා ජේසුස් වහන්සේ මොනවද මේගොල්ලන්ට කිව්වේ? Jesus said to them, "Be of good cheer, it is I. Be not afraid." එතකොට උන්වහන්සේ මොකද්ද කිව්වේ? එහෙත් ජේසුස් වහන්සේ එකෙනෙහිම උන්ට කතා කොට
ධෛර්යවත් වන්න මේ මමය බිය නොවන්නේයි වදාළසේක. Be of good cheer. ධෛර්යවත් වන්න. Be of good cheer. වන්න. When will a person be of good cheer? ධෛර්යවත් වෙන්න පුළුවන් වෙන්නේ මොන වගේ මානසිකත්වයක් කෙනෙකුට? When he sees Jesus. ඔව්. ධෛර්යවත් වෙන්න කියන්නේ විශ්වාසය එනවා කියලා දැක්කොත් Because Jesus deliverer. උන්වහන්සේ තමයි ඔබ He is healer. He is your protector. උන්වහන්සේ තමයි ඔබට He is your provider. උන්වහන්සේ තමයි ඔබට සපයන්නේ. But are we of good cheer? නමුත් අපි ඇත්තටම ධෛර්ය සම්පන්නවද? Because our way of thinking is, අපි හිතන රටාව I want to see Jesus in a body and blood. මට තියෙන ප්‍රශ්නය තමයි මම බලාපොරොත්තු වෙනවා මං හිතන ආකාරයට මගේ ප්‍රශ්නෙට But Jesus is teaching us that we can recognize him even through his word. ජේසුස් වහන්සේ මෙතන අපිට සඳහන් කරන්නේ දැන් ජේසුස් වහන්සේ එමින් සිටියේ මුහුද මත ඒගොල්ලන් දැක්කේ අවතාරයක් එනවා කියලා. ඒකට හේතුව උනේ ඔවුන් ධෛර්යමත්ව නොසිටීම. නමුත් ධෛර්යමත්ව නොසිටින අවස්ථාවක උන්වහන්සේව අඳුන ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි උන්වහන්සේ යන්නයි කියලා දීපු වචනය විශ්වාසය. ඉතින් කවුරු හරි වෙලාවේ ධෛර්යමත් නොවින තැනක